ඔයා හිතන්නේ මේ ලෝකේ මායාවන් තියෙන්න පුළුවන් පොත්වල විතරයි කියලාද? නැහැ. මේ පොළොව උඩත් ඇත්තටම මායාලෝකවල් තියෙනවා. අපි අද යන්නේ වලාකුළු වලටත් ඉහළින් අහස සිප ගන්න කඳ මුදුනක හදලා තියෙන පුදුමාකාර නගරයකට. මේ වියට්නාමයේ බනා හිල්ස්. අපි බනාහිල් යන්න ආවා. දැන් මෙතනින් තමයි අපිට කේබල් කාර් එක ගන්න තියෙන්නේ. ඔව් අපි එනකොට පොඩ්ඩක් අපි මේ ප්‍රයිවට් ටැක්සි එකක් දාගෙන ආවේ. පොඩ්ඩක් කන්ෆියුස් වුණා. ඩ්‍රයිවරුත් මං හිතන්නේ කලින් මෙහෙට ආපු නැති මේ ළමෙක් එක්ක ආවේ. මේ පොඩ්ඩක් එහාට මෙහාට ගියා. මේගොල්ලෝන්ගේ මෙතන තියෙනවා සන් වර්ල්ඩ් කියලා තමයි මේ බනාහිල් ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඒගොල්ලෝන්ගේම බස් සටල් සර්විස් එකකින් තමයි එහාට මෙහාට අපි එක්ක යන්නේ. පාත් එකේ ඉඳලා මෙතනට බස් එකකින් එක්ක ආවා. දැන් මෙතන ඉඳලත් ආවේ කොහෙට හරි අපි බස් එකක යන්න තමයි මේ ඉන්නේ. දැන් ටිකට් කවුන්ටර් එක තියෙනවා. මේක නිකන් අර මේ අර හැරි පොටර් එකේ වගේ නේ. හැරි පොටර් එකේ වගේ නිකන් ස්ටේෂන් එකක් වගේ මාර ලස්සනයි. බලමු අපි දැන් ඊළඟට මොකද්ද කරන්නේ කියලා මේ තාම හිතා ගන්න බෑ. මේ බලමු මොකද්ද වෙන්නේ කියලා අපි විස්තර කියන්නම් එහෙනම්. අපි දැන් මේ අතන ටිකට් කවුන්ටර් එක ගාවේ මුලට මේගොල්ලෝ එක්කයි යනවා. මේගොල්ලෝගේ වෙහිකල් එකේ බර්කරි හොටෙල් එකේ ටිකට් එකක් ආවා අපිට. උඩට එක්ක යනවා බලමු. බෑග් දෙකක් තියෙනවා. බනා හිල්ස් තියෙන වියට්නාමයේ දනං නගරයේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඈතින් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1480ක් විතර උස කඳු මුදුනක. මේක නිකම්ම කඳුකර ප්‍රදේශයක් නෙවෙයි. කන්දක් උඩ හදපු ලස්සන ප්‍රංශ ගම්මානයක්. ඉතින් අපිට මේ ගමන යන්න තියෙන්නේ කේබල් කාර් එකක. බනා හිල්ස් කන්ද උඩට යන ප්‍රධාන කේබල් කාර් ලයින් 3ක්ම තියෙනවා. හැබැයි අපි කලින්ම මර්කියු හොටෙල් එක බුක් කරලා ආපු නිසා අපිට යන්න සිද්ධ වුණේ ටොක්ටියන් කියන ස්ටේෂන් එකට. හොටෙල් එකේ නවතින අපිට කේබල් කාර් එක ගන්න ඕන වෙන්නේ මෙන්න මේ ස්ටේෂන් එකෙන්. ඉතින් අපි මේ ගොඩ වෙන්න ලෑස්ති වෙන්නේ වලාකුළු පීරගෙන කඳු මුදුනටම ඇදලා යන ලෝකයේ තියෙන දිගම සහ උසම කේබල් කාර් මාර්ගයට. පොඩ්ඩක් අපි කේබල් කාර් එකේ යන්න හදන්නේ. අපේ හොටෙල් එක බුක් කරපු හින්දා පොඩ්ඩක් අපේ chance තියෙනවා වැඩි මෙතන. අර පල්ලෙහාන් යන්නත් ඕන වෙන රිසෙප්ෂන් එකෙන් ඇවිල්ලා ඉන්න අපි දෙන්නට විතර මේ කේබල් කාර් එකම බලමු කියලා. අපි විතරයි යන්නේ. ඒක ඇක්සෙප්ට් කරන්නේ මාර විදියට. ටොක්ටියන් ස්ටේෂන් එකෙන් පටන් ගන්න මේ මාර්ගය නිකන් පාරක් නෙවෙයි. මේක තමයි ලෝකයේ තියෙන දිගම සහ උසම එක දිගට ඇදලා යන තනි රැහැනේ කේබල් කාර් මාර්ගය. කේබල් කාර් එකේ ඉහළටම යද්දී අපිට පහළින් පේනවා කැලෑව මැදින් රිදී පාටින් කඩා හැලෙන මේ මාර්ගයට නම ලැබුණු ටොක්ටියන් කියන සුන්දර දියැල්ල. ඉතින් විනාඩි 20ක කේබල් කාර් ගමනකින් පස්සේ අපි ළඟා වෙන්නේ කන්ද මුදුනේ තියෙන ඉන්ඩෝෂීන් ස්ටේෂන් එකට. කේබල් කාර් එකෙන් බැස්ස ගමන් අපිට හිතුනේ මේ ඉන්නේ ආසියාවේ නෙවෙයි 19 වෙනි සියවසේ පැරණි යුරෝපීය ගමක කියලා. මධ්‍යකාලීන ප්‍රංශීය මාලිගා, කැතීඩ්‍රල් පල්ලි සහ ලස්සන වීදි, කැෆේ මේ හැම දෙයක්ම වියට්නාමයේ කන්දක් උඩට ආවේ කොහොමද? ඒ ගැන අපි ඉස්සරහට විස්තරතුව කියන්නම්. දැනට අපි අපේ බෑග් ටිකත් අරගෙන ඉක්මනට යමු මර්කියු හොටෙල් එකට චෙක් ඉන් වෙන්න.
ලස්සන වේව් එකක් තියෙනවා. මේක තමයි රූම් එක අපේ. මේක නිකන් අර පාරම ඉංග්‍රීසි කාලේ බංගලාවක් වගේනේ. ලස්සනයි නිකන් අපිට මේ එළියේ තියෙන ෆ්‍රෙන්ච් විලේජ් එකේ view එක. හරි ලස්සන view එකක් තියෙනවා දැක්කම. ෆ්‍රෙන්ච් ආකිටෙක්චර් එකට හදපු එකක් තමයි. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා සිංගල් බෙඩ් එකක්. ලොකු ටීවී එකක්. මෙතන ටේබල් එකක් තියෙනවා. මෙතන ග්ලාස් එක පෙන්වන්නද? හරි මේ පැත්තේ සිංක් එක තියෙනවා. මෙතන බාත්රූම් එක, ස්ටෝරේජ් ඒරියා, ෆ්‍රිජ් එක, ටී කොෆි ඒ ටික ඔක්කොම තියෙනවා. දැන් අපි පරක් වුණා අපි ඉක්මනට වොෂ් එකක් දාගෙන පල්ලෙහාට ගිහිල්ලා කියන්නම් අපි. එහෙමද? ලංකාවේ ඇවිල්ලා අපි ඩිල්මෑගේ සිලෝන් ටී කියන්නේ. අපි ඉක්මනට පරක් වෙන හින්දා යන්න ඕනේ නේ. දැන් වෙලාව 4 විතර 4ට කිට්ටුයි. මේ වගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා. දැන් ඉක්මනට යන් අපි පොඩ්ඩක් එළිය ගිහිල්ලා පෙන්නන්න. පරක් වෙන හින්දා එළියට ගිහිල්ලා පෙන්නන්න. ඇල්පයින් කෝස්ට් එකක් ගියා උඩට ගනම් මරු ආරියම් බ්‍රේක් නැතුව හරියට ගාලා තියෙනවා රෙස්ටුරන්ට් එකකට නෙවෙයි අපි එකට ගිහින් බලුවා නිකම් කොහොමද කියලා හරක් ඔන්න අපි ආවා මේ බඩගිනි දැන්න මේ හොඳට බඩගිනි බර්ගර් දෙකක් ඕඩර් කරා මේ මොකද අනිත් ෂොප් එකේම ගොඩක් වහලා යන්න හදනවා වෙලාව 4යි නේ. ඒකින්ද අපි දැන් මෙතන බර්ගර් දෙකක් කනවා දැනට
කාලා ගෝල්ඩන් බ්‍රිජ් එක පැත්තට යන්න ඕනේ. කාලි වෙලා කියන්න බඩගිනි හොඳට. මේ ලස්සන පුංචි ප්‍රංශ ගම්මානය වියට්නාමයේ කන්දක් උඩට ආවේ කොහොමද? මේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු 120කට විතර කලින් වියට්නාමයේ ප්‍රංශ පාලනයට නතු වෙලා තිබුණු කාලයේදී. 1901 අවුරුද්දේ ඩෙබේ කියන ප්‍රංශ කැප්ටන්වරයා ඇතුළු කණ්ඩායමක් වියට්නාමයේ තියෙන දරුණු රස්නයෙන් බේරෙන්න සීතල පළාතක් හොයාගෙන මේ කන්ද උඩට ආවා. මේ කන්ද උඩට යද්දි ඔවුන්ට දකින්න ලැබුණේ වල් කෙසෙල් ගස්. ඒ නිසා ඔවුන් මේ කන්දට බනා කියලා නම තිබ්බා. කන්ද උඩ තියෙන සීතල සුවදායක දේශගුණයට ආස කරපු ප්‍රංශ පාලකයෝ 1920 ගණන් වෙද්දී මේ කන්ද උඩ දැවැන්ත මාලිගා, හොටෙල්, රෝහල්, බැංකු සහ වයින් කපඩා සිය ගාණක් හැදුවා. එතකොට මේක වියට්නාමයේ ඇතුළේ තිබුණු ප්‍රංශ ප්‍රභූවරුන්ගේ රහස්‍ය සුඛෝපභෝගී නගරයක් වුණා. 1945 දී ප්‍රංශ ජාතිකයන්ට වියට්නාමයෙන් යන්න සිද්ධ වුණා. ඉන්පසු ඇති වුණු දරුණු වියට්නාම යුද්ධය නිසා මේ කන්ද උඩ තිබුණු ප්‍රංශ ගොඩනැගිලි බොහෝමයක් බෝම්බ ප්‍රහාර වලින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ අතහැර දමා තිබුණු නගරයේ ලස්සන දැක්ක වියට්නාමයේ සන් ගෲප් කියන දැවැන්ත සමාගම 2006 අවුරුද්දදී මේ කන්ද සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ප්ලෑන් කරා. ඊට පස්සේ 2018 අවුරුද්දදී ලෝකයේම හොල්ලපු ගෝල්ඩන් බ්‍රිජ්, ඒවත් නැත්නම් අත් දෙකින් අල්ලන් ඉන්න පාලම නිර්මාණය කළා. ඒ පාලම විවෘත කිරීමත් එක්ක තමයි බනාහිල් ලෝකයෙන් ප්‍රසිද්ධ වුණේ. අතන තමයි අර තියෙන්නේ ගෝල්ඩන් බ්‍රිජ් එක. එතකොට එතනින් ඒ බ්‍රිජ් එක දිගේ මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා එන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා ෆැන්ටසි පාක් එකක්. ඒකේ තමයි මේ ලස්සනට තියෙන්නේ. මල් වලින් මාර ලස්සනයි. ඔයාලා වීඩියෝ වල දකින්න ඇතිවි. ගොඩක් ලස්සනයි. එක එක විදිහට හදලා තියෙනවා. මෙතන මොනරෙක් ඉන්නවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බුදු පිළිමයක්. මේ පැත්තටත් බලන්න යන්න ඕනේ. ගොඩක් ලස්සනට හදලා තියෙනවා මේ පාක් එක. එක එක විදිහට ෆොටෝස් ගන්න ගොඩාක් තැන් තියෙනවා. මෙයා නම් ගත්ත ෆොටෝ දැන් බර ගාණක් ගත්තා. ෆොටෝස් ගත්තා. මර කියන්නේ මේ ටයිම් එකට කවුරුවත් නැහැ. මේ මොකද මේ හරිය හොටෙල් එකේ ඉන්න අය තමයි ගොඩක්ම ඉන්නේ. මොකද කේබල් කාර් 6ට නවතිනවා මං හිතන්නේ. ගෝල්ඩන් බ්‍රිජ් එක මේ ටයිම් එකට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් නම් සෙනග ඔව් හවස 6යි. මේ ටයිම් එකට නම් ගොඩාක් ඉන්නේ ගොඩක් අඩු පිරිසක්. හොටෙල් වල කට්ටිය විතරයි දැන් ඉන්නේ. මේ අර එළියෙන් එන ඔක්කොම ආයේ දැන් 6ට ඒගොල්ලොන්ගේ මේ කේබල් කාර් ඉවරයි. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම දැන් බහින වෙලාව. ඔව් මෙතන පේනවා දැන් 6ට ඔක්කොම මේගොල්ලෝ පල්ලෙහාට යනවා කේබල් කාර් වලින්. මෙතන බ්‍රිජ් එක උඩින්නේ ගොඩක් පොඩි පිරිසක්. මේ අතට නැගිට කට්ටිය විතරයි මම ඔන්න ඔය විදිහට තමයි අපි අද හොයයන් ඉඳලා බනාහිල්ස් ආපු වීඩියෝ එක පළවෙනි දවසේ අපි ආයි හෙට උදේම එන්න ඕනේ මෙතන පොඩ්ඩක් ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න. දැන් අපේ කේබල් කාර් ගිහිලි ඉවරයි 6ට. දැන් අපි අන්තිම එකේ ඉන්නේ අන්තිම එක නෙමෙයි ඊළඟට යන්න තියෙන එකේ ඉන්නේ 6:00ට.
තව විනාඩි 15ක් විතර තියෙනවා. ඊපස්සේ අපි හෙට හම්බෙනකම් මේ වීඩියෝ ඔව් එක මේ මෙතනින් නවත්තනවා. හෙට උදේට හම්බෙමු. රැයට මොන හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් අපි පෙන්නන්නම්. එහෙනම් අපි උදේට යමු.